London is waking, and the markets are preparing for battle. Liquidity shifts, volatility brews, and only the patient will survive the opening move. This is the London Runner, where every candle tells a story. සුබ දවසක් හැමෝටම. වීඩියෝ එක මම අද ඔයාලට දෙන්න යන්නේ CRT entry module එකමයි. මේක entry ගන්න විදිය පොඩ්ඩක් explain කරන්න ඕන හින්දා මම මේක ආයෙ පාරක් කරනවා මේ වීඩියෝ series එක. ඒතර මෙතනදී මම කලින් lessons වල tut එකේ ඔයාලට කතා කරන් ආපු විදියටම පිළිවෙලට edit කරා. මෙතනදී ඒ සියලුම දේ නැවත ආයෙ බලනවා. එතකොට අපි බලමු කොහොමද මේක කරන්න කියලා. එතකොට වීඩියෝ එකේදී මම ටිකක් වෙනස් විදියට ඔයාලට මේක ඉදිරිපත් කරන්න හිතුවා අලුත් විදිහකට. එතකොට මේක ඔයාලට ක්ලියර් ඔලුවට දාගන්න තමා මේ විදිය කරලා තියෙන්නේ. එතකොට මේකදී ලයිව් ට්‍රේඩ් එකක් නෙමෙයි යන්නේ. මම ලයිව් CRT entry එකක් ගහපු එකක් ප්‍රොපර් මේකම ගහපු එකක් මම ඔයාලට මීට කලින් වීඩියෝ එකේදී දැම්මා. ඒක උඩ තියෙන කාඩ් එකෙන් ඔයාලට බලන්න පුළුවන්. CRT ලයිව් මම ට්‍රේඩ් ගහලා පෙන්නලා තියන්නේ ඔයාලට. එතකොට මගේ channel එකේ තියෙන සියලුම වීඩියෝ 90ක් විතරම ලයිව් ට්‍රේඩ් ගහලා ඔයාලට එක්සැම්පල් පෙන්නපුවා. එතකොට මේ ට්‍රේඩ් එකේදී මම පොඩ්ඩක් රීප්ලේ කරලා තමයි ඔයාලට chart එකේ මේ සීරීස් එකේදී මේ කොටස කරන්නේ. එතකොට අපි CRT බලනකොට අපිට key level එකක් විදියට බලන ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ඒ key level එක විදියට මෙතන තියෙන fair value gap එක ඔයාලට ගන්න පුළුවන්. එතකොට අපි මේ සීරීස් එකේදී fair value gap එක මත තමයි හැමදේම ට්‍රේඩ් එක බලනවා කියලා කිව්වේ. අපේ entry හැමදේම බලනවා කියලා කිව්වේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ fair value gap එකක් හැදලා තියෙනවා. ඒතර අපි මෙතන fair value gap එකෙන් අපිට CRT එකක් perform කරයිද කියලා බලමු. අපි චුට්ටක් ප්ලේ කරමු. හරි. ওই විදිහට CRT එකක් හැදුනා. ඒතකොට කැන්ඩල් එක බලන්න ෆස්ට් කැන්ඩල් එක සහ ෆස්ට් කැන්ඩල් එක හැදලා ඉවර වුණා. ඊට පස්සේ සෙකන්ඩ් කැන්ඩල් එක හැදලා තියෙන තැන බලන්න. සෙකන්ඩ් කැන්ඩල් එක හරියටම හැදලා තියෙන්නේ අර ෆස්ට් කැන්ඩල් එක ඇතුලේ. ඒතර ගොඩක් අයට අපහැදිලි සමහරකයක් ගන්න ෆස්ට් කැන්ඩල් ඉක්මවා ගිහිල්ලා කැන්ඩල් බොඩි ක්ලෝස් එකක් හැදුනහම ඒ කට්ටිය ගන්න යනවා. ඒක CRT. එහෙම ගන්න බෑ. ෆස්ට් කැන්ඩල් එක ඇතුලේ බොඩි ක්ලෝස් එකට පහලින් තමයි සෙකන්ඩ් කැන්ඩල් එකේ බොඩි එක ක්ලෝස් වෙන්න ඕනේ. ඒතර ඔය එක්සැම්පල් එකේ තියෙන එක පිච්චර් පර්ෆෙක්ට්. ඔයාලට පුළුවන් ඔන්න ඔය විදිහට CRT හැදුනට පස්සේ ඔයාලා ට්‍රේඩ් එකක් ගන්න. එතකොට මම මේක zoom කරලා දැන් යන්නම්. හරි. හරි. දැන් අපි ඉන්නේ zoom කරපු පිච් එකේ. එතකොට මේකේ බලන්න fair value gap එක ඔයාලට හොඳට පේන්න තියෙනවා. ඒතර fair value gap එකේ අර කැන්ඩල් එක ෆස්ට් කැන්ඩල් එක ඇතුලේ. ෆස්ට් කැන්ඩල් එක ඇතුලේ ඊළඟට සෙකන්ඩ් කැන්ඩල් එක ගානට හැදිලා තියෙනවා. කැන්ඩල් බොඩි එකත් ගානට ඒ විදිහම ළඟින්ම ක්ලෝස් වෙලා තියෙනවා. ඒතර ඕක පිච්චර් පර්ෆෙක්ට් ඔයාලට ගන්න පුළුවන්. මොකද කැන්ඩල් බොඩි එක ෆස්ට් කැන්ඩල් එකේ උඩ හයි එක එක්සිට් කරගෙන වහලා කියන්නේ ගොඩක් උඩට ගිහිල්ලා වැහුණත් ඒක අදාළ වෙන්නේ නැහැ CRT වලට. මොකද මේකෙත් අපි බලන්නේ සම්පූර්ණ බලන්නේ අර ෆස්ට් කැන්ඩල් එක සීමාවේ පහලින් බොඩි ක්ලෝස් එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒතර ඕක පටලවා ගන්න එපා. එතකොට අපි මෙතන මාක් කරගමු ෆස්ට් කැන්ඩල් එක සෙකන්ඩ් කැන්ඩල් එක. දැන් අපිට තර්ඩ් කැන්ඩල් එකේ එන්ට්‍රි ගන්න තියෙන්නේ. එතකොට අපි යන්න ඕනේ මේ 15 minute time frame එක. අපි මේ 15 minute time frame එකෙන් අපි මාරු වෙනවා 1 minute time frame එකට. right. දැන් අපි ඉන්නේ 1 minute time frame එකේ. ඒතර 1 minute time frame එකේදී අපි බලන්න ඕනේ මෙතනදී මේ කැන්ඩල් එක අපි 15 minute වලින් දැක්ක මේක තිබ්බේ down trend එක. එතකොට මේ down trend එකේ තියෙන මොඩල් එක පල්ලෙහාට සෙල් පැත්තට අපිට තියෙනවා අදාළ බයස් එකේ ඒ දේවල් එක්ක අපි ගලපලා මෙතන ස්ට්‍රක්චර් ක්ලියර් කරගත්ත පස්සේ 15 minute වලින් අපි එතකොට බලන්න ඕනේ මේකේ entry method එක මොකක්ද කියලා. ඒතර entry method එක මම මෙතනදී ඔයාලට උගන්වන්නේ CISD. එතකොට CISD entry එකක් කොහොමද මෙතනින් ගන්න? ඒතර CISD entry එකක් ගන්න නම් මෙතන ඔයාලට පුළුවන් liquid sweep pack එක thick candle එකක් තියෙන්න ඕනේ. liquid අරගෙන තියෙන්න ඕනේ. liquid sweep pack කරලා තියෙන්න ඕනේ. turtle soup එකක්. එහෙම නැත්නම් stop hunt එකක්. ඔන්න වචන ඔක්කොගෙම කියන්නේ ඔය liquid sweep එක. ඒතර liquid sweep එක කරන candle එක හරියටම අපි identify කරගන්න ඕනේ. ඒක thick candle එකක් වෙන්න ඕනේ. ඒතර මේ මම ඔයාලට පෙන්නන මෙතන තියෙන මෙන්න මේ candle එක ඔයාලට පුළුවන් thick candle එකක් විතර ගන්න. එතකොට අපි බලමු තව මොනවද අපිට ගන්න පුළුවන් candle එකක්. එහෙම ගන්න බැරි candle එකක් මොකක්ද CSD විදියට. ඔයාලට පෙන්නන මෙන්න මේ candle එක. මේක CSD එක විතර ගන්න බෑ. මොකද මේක liquid sweep කරලා තියෙන්නේ ගොඩක්ම liquid sweep කරලා තියෙන thick candle එකකින් නෙමෙයි. මේක ඊටාම අර liquid sweep වලට තියෙන candle එක. එතකොට අපි හිතුවොත් මේ candle එක ඒක ගන්නත් බෑ. මොකද ඒක thick candle එකක් නොවන නිසා. ඒතර thick candle එකක් විදියට example picture perfect වලට thick candle එකක් විදියට ඔය candle එක පෙන්වන්න පුළුවන්. ඒකම
ඔයාලට නිකන් තව හොඳ කැන්ඩල් එකක් පෙන්නුවොත් මෙන්න මේ පෙන්නන සෙල් කැන්ඩල් එක ඔයාලට ගන්න පුළුවන්. ඔය වගේ කැන්ඩල් එකක් ගන්න පුළුවන්. ඒතර ඕක නෙමෙයි CSD කියන්නේ. ඔය කැන්ඩල් වගේ හැදුනොත් ගන්න පුළුවන් ලික්විඩ් ස්වීප් එක ඔය විදිහට කැන්ඩල් එකකින්. ඔය තික් බොඩි කැන්ඩල් එකකින් කරොත් ඔයාලට ඒක CSD එකක් විදිහට ගන්න පුළුවන්. ඒතර පැහැදිලිවම මෙතන ඔයාලට පේනවා ලික්විඩ් ස්වීප් එක කරලා තියෙනවා. ඒ අර තික් කැන්ඩල් එකකින් ඊළඟට ඒක ක්ලෝස් කරලා තියෙනවා. දැන් ඔය CSD කැන්ඩල් එක හැදුනා, තික් කැන්ඩල් එකක් විතර හැදුනා. ඊළඟට ඕක වහන්න. ඒ කියන්නේ කැන්ඩල් එකේ ලෝ එක ගන්න කොච්චර කැන්ඩල් ප්‍රමාණයක් ඔතෙන්ට බලන්න වෙයිද? එතකොට මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම මේ කියන දේවල් චුට්ටක් ඇප්ලයි කරලා බලන්න. ඔයාලත් බෑක් ටෙස්ට් කරලා බලන්න. ඒතර මට අහුවෙච්ච දේවල් තමයි මගේ ට්‍රේඩින් ලයිෆ් එකේදී සාමාන්‍ය CSD එක කැන්ඩල් 3කින් හෝ 4කින් වහනවා නම් ඉක්මනට ඒ CSD එක සාමාන්‍යයෙන් හොඳයි. ඒ කියන්නේ හොඳ probability එකක් තියෙනවා. ඒතර අපි හිතුවොත් මේ ගොඩක් වෙලා ගිහිල්ලා කැන්ඩල් 6කින් 7කින් 8කින් වගේ වෙලාවක් කරන් කැන්ඩල් එක CSD එක වහන්න try කරොත් ඒ CSD එක ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ. 90%ක්ම chance එක තියෙනවා ඒ CSD එක වැඩ කරන්නේ නැති වෙන්න. එතකොට මෙතනදී බලන්න කැන්ඩල් 3කින් නැත්නම් 4කින් හරියටම ලෝ එකත් එක්කම මෙයා ක්ලෝස් කරලා තියෙනවා කැන්ඩල් එක. CSD කැන්ඩල් එක. ඒතර මෙන්න මේ වගේ CSD කැන්ඩල් එකක් ආවොත් මේක perfect අපිට ට්‍රේඩ් කරන්න. එතකොට මෙතනදී මේ CSD කැන්ඩල් එක ලික්විඩි ගත්ත නිසා ඕඩර් බ්ලොක් එකක් බවට පත් වෙනවා. ඒතර CSD කියලා කියන්නේ මේක OB එකක්. හරි. අපි මේක නිකන් දාලා බලමු, ඇප්ලයි කරලා බලමු. ලික්විඩි ගත්තාම ඒ ලික්විඩි ගත්තු කැන්ඩල් එක අපි කියනවා CSD එකක් කියලා. ඒක හැබැයි හැදෙන්න නම් හොඳ කැන්ඩල් එකක් වෙන්න ඕනේ. කියන්නේ thick කැන්ඩල් එකක් වෙන්න ඕනේ. ඒ thick කැන්ඩල් එක ලික්විඩි ගත්ත නිසා එතන ඒක කන්වර්ට් වෙනවා ඕඩර් බ්ලොක් එකක් විදියට. ඒ කියන්නේ OB එකක් විදියට. ඒතර ඔය ඕඩර් බ්ලොක් එකේ අපිට පුළුවන් අපේ එන්ට්‍රි එක ප්ලේස් කරගන්න. ඕක තමයි සරල වෙන්නේ. හරි. එතකොට අපි එන්ට්‍රි මෙතඩ් එක ගැන කතා කරානේ. දැන් එතකොට අපි බලමු මේකේ ලොජික් එක මොකක්ද. මොකද හැම ට්‍රේඩ් එකකටම හැම එන්ට්‍රි මෙතඩ් එකකටම ලොජික් එකක් තියෙන්න ඕනේ. එතකොට මේකෙදි ලික්විඩි ගන්න කැන්ඩල් එක ඇත්තටම ඇයි වැඩ කරන්නේ එන්ට්‍රි මෙතඩ් එකක් විදියට. ඒ කියන්නේ CSD එක කොහොමද එන්ට්‍රි මෙතඩ් එකක් වෙන්නේ? එතන හැදෙන පළියට අපිට ගන්න මොකද්ද ඒකේ තියෙන. ඇත්තටම මොකක්ද ඒකෙන් වෙන්නේ කියන දේ අපි ඔලුවට දාගන්න. ඇත්තටම මම මෙතනින් ලයින් එකක් ගැහුවොත් අපි හිතමු බ්‍රේක්අවුට් ට්‍රේඩර්ස්ලා ඉන්නවා කියලා. එතකොට මෙයාලා බලන්න නැත්නම් සපෝට් රෙසිස්ටන්ස් මාහරි ට්‍රේඩ් කරන කට්ටිය. ඒතර ඔය ලයින් එක ගැහුවට පස්සේ ඔය කැන්ඩල් එක යාලා අපි හිතමු රෙසිස්ටන්ස් ලෙවල් එකක් කියලා. ඒ කියන්නේ ඕකේ වැදිලා මාකට් එක හැරෙන්න තියෙන ලෙවල් එකක් කියලා මාක් කරන් ඉන්නවා. එතකොට ඇත්තටම උතනදී මොකද්ද වෙන්නේ? මේ ලයින් එකේදී බලන්න මෙයා මේ රෙසිස්ටන්ස් ලෙවල් එක බ්‍රේක් කරලා තියෙනවා. එතකොට සපෝට් රෙසිස්ටන්ස් ට්‍රේඩ් කරන කෙනෙක් හිතන්නේ මේ රෙසිස්ටන්ස් ලෙවල් එක ඉවරයි. දැන් මෙතන සපෝට් ඒරියා එකක් වෙනවා. එතකොට එයා ප්ලේස් කරනවා බයි පැත්තට ඕඩර්ස්. එතකොට ඔන්න ඔතන තමයි ඔයක තමයි ලොජික්. ඒතර බ්‍රේක්අවුට් ට්‍රේඩර්ස්ලා හිතනවා මෙතනින් මේක බ්‍රේක් කරා මෙතනින් පස්සේ මාකට් එක උඩට බුලිෂ් පැත්තට යන්න ඕනේ කියලා. ඕක තමයි ඔතනදී වෙන්නේ. එතකොට රෙසිස්ටන්ස් ලෙවල් එක කැඩුවා කියලා මේ එක්සැම්පල් එක හැටියට කැඩුවා කියලා එයාලා බයි පැත්තට හැරෙනවා. හැබැයි ඔයාට මේක ලික්විඩ් ස්වීප් එකක් එක්ක ඔයාගේ එන්ට්‍රි මෙතඩ් එක විදිහට හැදෙනවා. ඒතර CSD මෙතඩ් එක විදිහට CSD එකකින් අපි කියන්නේ ඕඩර් බ්ලොක් එකක් විදිහට ඒක හැදෙනවා. එතකොට ඔයා දන්නවා ඔයාගේ ඊවා මේකේ අපි හිතමු ඔයා මේක දැනගන්න හේතුව ඔයා high time frame එකේ ඉඳලා එන හින්දා. ඒතර high time frame එකේදී අපි මේ 1 minute එන entry එකක් එනවා කියන අනිවාර්යෙන් මේකේ bias එක 4 hour වලින් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒතර 4 hour 15 minute time frame දෙකේ ඔයා දන්නවා මොකක්ද වෙන්නේ කියලා මෙයා sell පැත්තට යන්න තියෙන්නේ. හැබැයි අර method use කරන අයට ඒ දැනුම අහු වෙන්නේ නැහැ. ඒතර මාකට් එකේ හැසිරීම යාළුවට තේරෙන්නේ නැහැ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. ඒතර high time frame එකේ ඉන්න වැදගත්කම ඔන්න ඕක. එතකොට ඔයාලා දන්නවා මෙතනින් හරි method එක හරි. එතකොට මෙයා ලික්විඩ් ස්වීප් කරලා කියලා පෙන්නවා. එතකොට ගොඩක් මාකට් එකේ ට්‍රැප් වෙනවා. එතකොට ඔයා ලොස් කරනවා කියන ඒ අදහස් එන්නේ ඒ වගේ කට්ටියට. එතකොට ඔයා මෙතනදී ක්ලියර් පිච් එක හදාගෙන ඔයාගේ ලොජික් එක ඇප්ලයි කරලා පස්සේ ඔයාට මෙතනින් එන්ට්‍රි එක ක්ලීන් විදියට පේන්න ඕනේ. මේක උඩට යයිද මේක පහළට යයිද කියන මතෙන් ගන්න එපා. Tamanට මේක ෂුවර් ඇන් ෂොට් කියන තැනට දැනුම හදාගෙන ට්‍රේඩ් එකකට එන්න. හරි. එතනදී මම ඔයාලට පැහැදිලි කළා ලොජික් එක කොහොමද වෙන්නේ කියලා. එතකොට ওই විදියට උනාට පස්සේ තමයි මාකට් එක අර මං කිව්ව ලෙවල් එකේ අර CRT එක perform කරාට පස්සේ ඒ කියන්නේ කී ලෙවල් එක විදියට fair value gap එක ගත්තා. ඒ fair value gap එක ඇතුලෙන් මේක හැදුනට පස්සේ මෙයා අපිට සෙල් පැත්තට එන්ට්‍රි එකක් තියෙනවා. එතකොට අපි හිතුවොත් කෙනෙක් MSS එකෙන් ගන්නත් පුළුවන් කියලා. එහෙම ඉන්නවනේ දැන් ගොඩක් කට්ටිය දැනුවත් අය ඉන්නවා.
ට්‍රේඩ් එකක් ගන්න MSS app පාවිච්චි කරන්න පුළුවන්. එතරම් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී ඒක පැහැදිලි කරන්නේ නැහැ. මොකද ඒක තව චුට්ටක් ලෙවල් එක අප්ඩේට් කරන්න ඕනේ ඔයාලගේ. පුළුවන් අයට මාකට් එක ගැන දන්න අයට MSS එකනුත් ගහන්න පුළුවන්. ඒකත් බලලා ගහනවා නම් තවත් හොඳයි. එතකොට මෙතනදී 1 minute එකේ මම CSD එකෙන් තමයි මෙතන CRT entry ගන්න. එතකොට මම මෙතනදී beginner කෙනෙක් විදිහට අවවාදයක් දෙන්නම්. ඔයාලා කවදාවත් 1 minute තාම එන්න එපා beginner level එකේදී. මොකද 1 minute එකේ ටට්ටක් ගාලා මාකට් එක යනවා, move වෙනවා. ඒතර ඔයාලගේ හදිස්සිය වැඩි වෙනවා. ඒතර අර aggressively trade කරන්න පටන් ගන්නවා. ඒකට FOMO ගහනවා කියලා කියනවා. ඒතර එහෙම වෙන්න එපා. මේ ඒ හින්දා 1 hour 5 minute entry බලන්න beginner level එකේදී 1 minute ගහලා එකක් දෙකක් entry හරි ගියාට වැඩක් කියලා හිතන්න එපා. මොකද 1 minute ගහනවා කියන්නේ අර පොරක් කියන එක නෙමෙයි. එතන සෑහෙන 1 minute entry ගහනවා නම් discipline කියන එක සහ ඔයාගේ mindset එක උපරිමයට තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව 1 minute ගහන්න දෙන්න එපා. 1 hour 5 minute වලින් ගහන්න. හරි. මේක ක්‍රිප්ටෝ වලටත් වැඩ කරනවා. ගොඩක් අය කමෙන්ට්ස් දාලා අහන ප්‍රශ්නයක් ක්‍රිප්ටෝ වලට වැඩ කරනවා. එතකොට ඔය ක්‍රිප්ටෝ වලත් ඕන පෙයා එක වැඩ කරනවා. එතකොට මේ අර ගොඩක් අය අහනවා ක්‍රිප්ටෝද ෆොරෙක්ස්ද හොඳ ෆොරෙක්ස් වලට එන්න විදියක් නැහැ ෆොරෙක්ස් ගැන දන්නේ නැහැ. එහෙම දෙයක් මේකේ නැහැ. ඇත්තට මේක සිම්පල් දේවල් ඉගෙන ගන්න මහා වැල්වට අරන් නැහැ. ඔයාලගේ මතය වෙනස් කරගන්න. හරි. එතකොට සපෝට් රෙසිස්ටන්ට් ලෙවල් එකක් ගහගෙන chart එක ඉරි කැලි ගොඩාක් ගහගත්ත පමණින් වැඩක් වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. ඒතර මාකට් එකේ ලොජික් එකක් දැන් මම CSD එක හැදෙන විදිය ලොජික් එකක් විදියට ඔයාලට කියලා දුන්නා. මේක තමයි මෙතන වෙන්නේ. ওই විදිහටයි බලන්නේ. ඒතර ලොජික් එකක් නැතුව කිසිම දෙයක් ඉගෙන ගන්න එහෙම ඇප්ලයි කරන්න යන්න එපා. ඔක සරල දෙයක් මම කිව්වේ. CRT මතම රැඳිලා ඉන්නත් එපා. හරි දැන් මේකට බයස් බැලුවා, ඒව බැලුවා, පවර් ස්ට්‍රීක් කියලා දුන්නා. ඒතර ඔය ටික ඔයාලා බලන්න දැනගන්න. ඒතර ෆස්ට් කැන්ඩල් ඒරියා එකේ විදිහට ගත්තොත් පවර් ස්ට්‍රීක් එක බැලුවොත් ඔයාලට ෆස්ට් කැන්ඩල් එකේ පවර් ස්ට්‍රීක් එක බලන්න පුළුවන්. මේ කොටස බලන්න. මේ කොටස තමයි ෆස්ට් කැන්ඩල් එක හැදිලා තියෙන්නේ. ඒතර සෙකන්ඩ් කැන්ඩල් එකේදී ඔය දැන් මේ තියෙන කොටස. හරිද? එතකොට ඔයාලට පේනවා accumulation එක, manipulation එක කරලා තියෙනවා. දැන් distribution එක තමයි ගන්න ඕනේ. හරි? ඒතර distribution එකට එන්න නම් අර power streak ගැන ඔයා idea තියෙන්න ඕනේ. ඒතර accumulation, manipulation ඊළඟට distribution කියලා දැන ගන්නවා. ඒතර distribution එකේදී අපේ entry method එක අපි logic එකත් එක්ක apply කරලා උතන හදාගෙන තියෙනවා. ඒතර මෙතනින් අපි trade එකක් ගන්නවා. sell පැත්තට. ඒතර අපි CRT එක හැදලා තින්නේ sell පැත්තට නිසා. හරි. දැන් අපි කතා කරපු දේවල් එක්ක අපිට පුළුවන් මෙතනින් trade එක ගන්න. හරියට order block එකට tap කරව ගමන් market එක ඔය tap කරලා market එක order block එක හරියටම candle body එකකින් close වෙන්න ඕනේ. ඒ කියන්නේ CSD candle එකේ low එක candle body එකකින් ගන්න ඕනේ. ඒ නැතුව wick කරාට ගන්න බෑ. අපිට candle body එකකින් close වුණාට පස්සේ අපිට පුළුවන් අපේ entry place කරගන්න. ඒක ඇතුළට tap කරව ගමන් market එකෙන් අපිට sell එකක් ගන්න පුළුවන්. ඒතර CRT එකේ විදියට අපිට දැන් මෙතනින් trade එක තියෙනවා sell පැත්තට. එතකොට ඔය විදිහට තමයි අපි CRT වලින් trade එකක් place කරන්නේ 1 to 2 RR. එතකොට ඒක ඔයාලගේ trading journey එකටත් හොඳයි. ඒ නිසා ඒ fix RR එකේ ඉන්න. එතකොට ඔයාලට පුළුවන් මේක හොඳ level එකකට වගේ අරගෙන යන්න. ඒ වගේම ඔයාගේ SL එක හැම වෙලාවෙම account balance එකකින් 0.5 risk කරන්න. ඊට වඩා risk කරන්න යන්න එපා. ඊට වඩා අඩු වුණාට කමක් නැහැ. ඊට වඩා risk කරන්න යන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.